good morning. කොහොමද ඉතින් ඔයාලට? ඔන්න ඉතින් මම අදත් vlog එකක් අරගෙන ආවා. මේ vlog එකේ මම ඔයාලට අරගෙන එන්නේ අද දවසේ මම මොනවාද මගේ කෑමට හදාගත්තේ කියලා. ඉතින් රෙසිපි 3ක් විතර මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. ඉතින් දිගට මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න මම මොනවාද හදාගත්තේ කියලා බලන්න, රෙසිපීස් ටිකක් බලන්න. මම හිතනවා ඔයාලා මගේ මේ වීඩියෝ එකටත් ගොඩක් කැමති වෙයි කියලා. ඔන්න ඉතින් වෙනදා වගේ මුදෙන්ම තේ එකක් එහෙම හදාගෙන තේ බීලා තමයි මම වැඩේ පටන් ගන්නෙ. අපිට ඉතින් තේ එක නැතුව බෑනේ උදේ තේ එක නැතුව. ඉතින් මම දැන් මේ උදේම තේ එක හදා ගන්නවා මටයි හස්බන්ඩ්ටයි. ඊට පස්සේ තමයි මම මගේ උදේ කෑම එක හදාගන්නේ. මම අද හිතුවා පිට්ටු හදාගන්න. මම පිට්ටු හදන්නේ තම්බපු පාන් පිටි වලින්. අපි හදන්නේ සාමාන්‍යයෙන් අපි ගෙදර හදන්නේ මණි පිට්ටු. මේක ගොඩාක් අය දන්නේ නැහැ. මොකද මම ඒක දැනගත්තේ මම TikTok එකට වීඩියෝ එකක් අප්ලෝඩ් කළා. ඉතින් ඒකෙදි ගොඩක් අය අහලා තිබ්බා මේ පිට්ටුව කියලා දන්නේ නැහැ හදන විදිය කොහොමද කියලා. ඉතින් මේක පොල් පිට්ටු නෙමෙයි. පොල් පිට්ටු වලට වඩා වෙනස්. මේකට බත් පිට්ටු කියලාත් කට්ටිය කියනවා. තේ හදන්න වතුර එක රත් වෙන අතරේ මම ඉතින් පිට්ටු එකටත් ඕන මූලික දේවල් ටික ලෑස්ති කරලා තියා ගන්නවා. ඉතින් මම ගොඩක්ම කැමති මණි පිට්ටු එක කන්න. මම පොල් පිට්ටු කන්න වැඩි ආස නැහැ. ඉතින් මේ මණි පිට්ටු එක ඔයාලට තඹ පාන් පිටි වලින් හදා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් කඩේ ගන්න තියෙන ඉන්දියාප පිටි වලින් හදා ගන්නත් පුළුවන්. මූණකට හොදලා තේ එක එහෙම බීලා මම දැන් පිට්ටු එක හදන්න ගන්නවා. ඉතින් මම ගත්ත තඹපු පාන් පිටි ප්‍රමාණයට මගේ රසායනුව ලුණු එකතු කරලා මේක හදා ගන්න ඕනේ ලා රස්නේ උණු වතුර එකතු කර කර. ලා රස්නේ උණු වතුර එකතු කර කර අතේ ඇලෙන්නේ නැති පදම වෙනකන් ඩෝ එකක් තමයි අපි හදා ගන්න ඕනේ. මේ ඩෝ එක සාමාන්‍යයෙන් ගොඩාක් ඝනත් නැති සොෆ්ට් එකටත් නැති ඩෝ එකක් වෙන්න ඕනේ. ගොඩාක් ඝන වුණොත් එහෙම අපිට මේක මිරික ගන්න අමාරුයි. සොෆ්ට් එකට ගොඩක්ම සොෆ්ට් එකට ආවොත් මේක අර කෑලි කඩා ගන්න අමාරුයි. ඉතින් ඒ නිසා ඒ පදමට හදා ගන්න ඕනේ. මේක සාමාන්‍යයෙන් හදද්දි තමයි අතට හුරු වෙන්නේ. මේ පදම හරියට ආවොත් නම් පිට්ටු එක හයි වෙන්නේ නැහැ ස්ටීම් කරාට පස්සේ. සාමාන්‍යයෙන් මුලින්ම හදන කෙනෙක් නම් පිට්ටු එක හයි වෙන්න බලනවා. ඉතින් මටත් එහෙමයි මුලදී. දැන් නම් එහෙම එකක් නැහැ. ඉතින් ගොඩක්ම පිට්ටු එක නිවෙනකොට මේක හයි වෙන්න බලනවා. ඉතින් ඔයාලා රස්නෙන් කන්න බලන්න පුළුවන් තරම් බැරි වෙලා හරි පස්සේ කනවා නම් ඒ කන වෙලාවට චුට්ටක් ස්ටීම් කරලා ගන්න. මේක අතට හුරු වුණාට පස්සේ නම් හැබැයි පදම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕන වෙලාවක කන්න පුළුවන්. එහෙම හයි වෙන්නේ නැහැ. ඔන්න දැන් පදම හරි. වෙන මේක තමයි හරිම පදම. අතේ ඇලෙන්නේ නැති පදම. ඉතින් දැන් මම මේක පිට්ටු වංගෙටියට දාලා මිරික ගන්නවා. ඒකට පත්‍ර කොලයක් උඩට තඹපු පාන් පිටිම ටිකක් ඉහාගෙන ඒක උඩට තමයි අපි මේ පිට්ටු මිශ්‍රණය මිරික ගන්න ඕනේ. ඉතින් පිට්ටු හදන වංගෙඩිය ගැන කිව්වොත් මේක ඉන්දියාප්ප හදන එකට වඩා වෙනස්. ඉන්දියාප්ප හදන එකේ චූටි හිල්නේ තියෙන්නේ. මේ පිට්ටු හදන වංගෙඩියේ ඒකට වඩා ටිකක් ලොකු සිදුරු තමයි තියෙන්නේ. දැන් ඔන්න මම මගේ පිට්ටු වංගෙඩිය හොඳට සෙට් කරගෙන ඊට පස්සේ මිශ්‍රණය මේකට පුරවගෙන මේ විදිහට පත්‍ර කොලේ උඩට එක උඩ එක හිටින්න නැති වෙන්න පිළිවෙලකට මිරික ගන්නවා. ඉතින් මේක හරි ලේසි වැඩක්. පොඩි හරි අමාරු දෙයකට තියෙන්නේ මේ පිටි කැට ටික හදාගන්න එක තමයි. ඒ ටික හදාගත්තට පස්සේ පිට්ටු එක තඹ ගන්න විතරයි තියෙන්නේ. හරිම ලේසි පුරුදුනාට පස්සේ මටත් දැන් එහෙම ලොකු වෙලාවක් යන්නේ නැහැ පිට්ටු හදන්න. පිටි ටික මේ විදිහට පත්‍ර කොලේ උඩට මිරික ගත්තට පස්සේ අපි ආයේ තඹපු පාන් පිටි හොඳට මේ ටික උඩින් ඉහා ගන්න ඕනේ. අපි කැට කරනකොට මේවා එක එක ඇලෙන්න බලනවා. අපි හොඳට පිටි ඉහා ගත්තේ නැත්තම්. දැන් ඔන්න මම මෙන්න මේ පෙන්නන විදිහට පරිස්සමට මේකේ කැට ටික හදා ගන්නවා. ඉතින් මේක ගොඩාක් චූටියට කැට කරගන්න ඕනේ නැහැ. මොකද අපි මේ අර පස්සේ දාපු වැඩි පිටි ටික අයින් කරගන්න ඕන නිසා මේ ටික පෙනේරයකට දාලා ආයි හලා ගන්නවා. ඉතින් එතනදිත් මේක තව චුට්ටක් පොඩියට කැට වෙන නිසා මම දැන් මෙතනදී ගොඩාක් පොඩියට මේක කැට කරගන්නේ නැහැ. ඉතින් මේ විදිහට මං කිව්වා වගේම පෙනේරෙන් හලා ගත්තට පස්සේ අන්තිමට හරිම ලස්සනට අපේ පිට්ටු කැට ටික හැදිලා තියෙනවා. ඉතින් මේ විදිහට අනිත් ටිකෙනුත් ඔක්කොම පිටි කැට ටික හදා ගන්නවා. ඉතින් අද වැස්සට බර දවසක් බලන්න පිට්ටු කන්න හරිම නියම දවසක්. ඉතින් මේ දෙන්නත් මගේ ගාවට වෙලා ඉන්නවා. මං හරිම ආසයි මේ මම වැඩ කරනකොට මාත් එක්ක කතා කර කර ඉන්න කවුරු හරි ඉන්නවා නම්. ඉතින් හස්බන්ඩ් ගෙදර හිටියොත් අනිවාර්යෙන්ම එයා මං කෑම හදන වෙලාවට මේ විදිහට මගේ ගාවට වෙලා ඉන්නවා.
දැන් ඔන්න මම පිට්ටු ටික ඔක්කොම කැට කරගෙන ඉවරයි. ඉතින් ඒ අතරේ වතුර එකකුත් රත් වෙන්න තිබ්බා පිට්ටු ස්ටීම් එකට. ඉතින් මේකේ තමයි මම පිට්ටු හදාගන්නේ. මේක එකපාර 3ක් ස්ටීම් කරගන්න පුළුවන්. ඒ නිසා මට හරිම ලේසි. එතකොට දෙපාරක් විතර මේකේ ස්ටීම් කරගත්තාම මට අපේ ගෙදර කට්ටියට හොඳටම ඇති. ඉතින් මේ විදිහට අපි කැට කරගත්ත පිට්ටු ටික පිට්ටු බම්බුවට පරිස්සමට පුරවගෙන මේක ස්ටීම් කරගන්නවා දැන්. මේක මේ විදිහට පුරවගත්තට පස්සේ ඇඟිලි දෙකෙන් චූට්ටක් විතර ඇතුළට ප්‍රෙස් කරන්න ඕනේ. ගොඩක් නෙමෙයි. ගොඩක් ප්‍රෙස් කරාම පිට්ටු එක තැම්බෙන්නේ නැහැ. ඒ නිසා යන්තම් විතර ප්‍රෙස් කරලා පියනෙන් වහලා මේක ස්ටීමරේට දාලා විනාඩි 3ක් 5ක් අතර කාලයක් තඹ ගන්න ඕනේ. මම පෙන්නන්නම් ඔයාලට අපි පිට්ටු එක තැම්බිලාද කියලා දැනගන්නේ කොහොමද කියලා. හොඳට තැම්බුණාම මෙන්න මේ විදිහට උඩට හුමාල එනවා. ඉතින් ඒකට අපිට දැනගන්න පුළුවන් පිට්ටු එක තැම්බිලා කියලා. හැබැයි මම මේ වෙලෙම මේක බාන්නේ නැහැ. තව විනාඩියක් දෙකක් විතර එහෙමම ස්ටීම් එකේ තියලා තමයි මේක ලිපෙන් එළියට ගන්නෙ. මේ තියෙන්නේ මං ඊයේ රෑ හදලා ඉතුරුන චිකන් කරි එක. ඉතින් මේකත් මම රත් කරලා ගන්නවා පිට්ටු රසම චිකන් කරි එක. මං මාරම කැමතියි. ඉතින් මේක චිකන් කරි එක තියෙන නිසාම තමයි මං අද උදේ පිට්ටු හදන්න කියලා ප්ලෑන් කරේ. අන්තිමට ඔන්න මගේ පිට්ටු ටික නම් මං හදාගත්තා උදේ කෑම එක. ඉතින් පිට්ටු මාරම රසයි චිකන් කරි එකත් එක්ක පොල් කිරි දාලා. ඒ වගේම තමයි පොල් කිරි සීනි එකත් මාරම රසයි. මං පිට්ටු හැදුවොත් ක්‍රම දෙකටම කනවා. සමහරු ඇඹුල් කෙසෙල් එකත් කනවා. මේක මාරම රසයි. ඉතින් හදලා බලන්න ඔයාලත්. මම මේ කුරුල්ලන්ට කෑම දාන ලෑල්ල උඩට ඊයේ හදපු ගේ බිස්කට් ටිකක් දැම්මා. ඉතින් ටික වෙලාවකින් මට හෙන සද්දයක් ඇහෙනවා. ගිහිල්ලා බලනකොට මෙයාලා මේක රණ්ඩු වෙවි කනවා. කහ කුරුල්ලෙක් ඇවිල්ලා මේගොල්ලන්ව එලවලා ඒක කන්න try කරනවා. ඉතින් එතන ලොකු රණ්ඩුවක්. ඔන්න මම ලන්ච් එක රෙඩි කරගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මම අද දවල්ට කඩල කරි එකක් හදන්න හිතුවා. ඉතින් කඩල ටික කලින් දවසේ රෑ පෙඟෙන්න දාලා උදේ පිට්ටු හදන වෙලාවෙම තැම්බෙන්න තිබ්බා. ඉතින් මේ තඹගත්ත කඩල ටිකට මම ලූණු අවමිරිස් රම්පේ කරපිංච සුදු ලූණු ඒ ටික දාලා ඒ වගේම මේකට 3-5 කුඩු කහ කුඩු මිරිස් කුඩු බොහොම පොඩ්ඩක් උළුහාල් ඒ වගේ ඒ ටිකක් දාලා කුරුඳු කෑල්ලක් ඒ ටික හොඳට දාලා දිය කිරි ටිකක් දාලා මේක තව චුට්ටක් තඹ ගන්නවා දිය කිරෙන්. කඩල තඹනකොට ලුණු එකතු කරගත්තේ නැති නිසා මම මේ වෙලාවේ ලුණු ටිකකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ දිය කිරින් තව චුට්ටක් තඹලා දිය කිරි ටික භාගයක් විතර හිදුනට පස්සේ මම මේකට මිටි කිරි ටිකත් එකතු කරගන්නවා. හැමතිස්සෙම ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට පොල් කිරි එකතු කරගන්න. ඉතින් මේ අතරේදී මම ටෙම්පරාදුවට ඕන කරන දේවලුත් ඉක්මනට ලෑස්ති කරගන්නවා. ඉතින් මේක සාමාන්‍යයෙන් පරිප්පු එකක් ටෙම්පරාදු කරනවා වගේම තමයි ලූණු, සුදු ලූණු, වේලිච්ච මිරිස්, ඒ වගේම අබ ඒ දේවල් ටික දාලා ටෙම්පරාදුව හදලා කඩලයකට එකතු කරගන්න තමයි තියෙන්නේ. දැන් ඔන්න මේ දේවල් ටික ලෑස්ති කරගන්න අතරේ මගේ කඩල එකේ දිය කිරි ටිකත් මට අවශ්‍ය ප්‍රමාණයට හිදිලා තියෙන්නේ. ඒ නිසා මම දැන් මිටි කිරි ටිකත් එකතු කරගන්නවා. ඉතින් මිටි කිරි ටික එකතු කරලා මේක අපිට හොදි අවශ්‍ය ප්‍රමාණයට හිඳුනට පස්සේ ටෙම්පරාදුව හදලා මේකට එකතු කරගන්න ඕනේ. දැන් මම මේකට ඕන කරන ටෙම්පරාදුව හදනවා. ඉතින් ඔයාලා මේ වෙලාවේදී කඩල කරි එකේ රස බලලා ලුණුයි මිරිසුයි මදි නම් ඒ දේවලුත් එකතු කරගන්න. ඔන්න දැන් මගේ කඩල කරි එක නම් හරි. මේක මෙන්න මේ විදිහට මාරම ලස්සනට මාරම රසට තියෙනවා. මම සාමාන්‍යයෙන් කඩල තම්බලා කන්න කැමති නැහැ. ඉතින් කඩල මුං ඇට වගේ දේවල් මම මේ විදිහට උයාගෙන තමයි කන්නේ. එතකොට හරිම රසයි. දේවල් කරන අතරේ හස්බන්ඩ් මිදුල සුද්ධ කරන්න පටන් අරන් තිබ්බා. ඉතින් අපේ ගහේ කෙහෙල් ගහේ කෙහෙල් කැනක් ඇවිල්ලා. ඉතින් දැන් අපි මේකේ කෙහෙල් මුව කඩලා දෙන්න කියලා මං කිව්වා. මොකද මට අද ඒකෙනුත් රස කෑමක් හදන්න තියෙනවා. මේක මම මේ රෙසිපියක් බලලා හදන එකක් නෙමෙයි. අපිට හම්බුණ බත් එකක තිබ්බා මේ විදිහට කෙහෙල් මුව හදලා. ඉතින් මට හිතුණා ඒක මං හිතාගත්ත විදිහට මෙහෙම වෙන්නේ නැති මේක හදන්නේ කියලා. මං හිතාගත්ත විදිහට මේක හදලා බලන්න ඕනි කියලා. ඉතින්
ඒක try කරන්න තමයි මම මේ කෙහෙල් මුව එයාට කියලා කඩාගත්තේ. ඉනාවේ. Banana, yes, banana. මට ඔයාලට කියන්න අමතකුණානේ මම මොනවාද මේකෙන් හදන්නේ කියලා. ඉතින් මේ කෙහෙල් මුවෙන් මම අද හදන්න හිතාගෙන ඉන්නේ ටිකක් කල් තියාගෙන කන්න පුළුවන් බැදුමක්. ඉතින් මේක රසටම ආවා. මම තාමත් කනවා මේක තියාගෙන. ඒ නිසා තමයි මේ මම ඔයාලට එක්ක රෙසිපි එක ෂෙයා කරගන්න හිතුවේ. මම ඉක්මනටම රෙසිපි එක ෂෙයා කරගන්නම්. මොකද නැත්තම් වීඩියෝ එක ගොඩාක් දික් වෙනවා. මේ එතකොට ඔයාලට බලන්නත් කම්මැලි වෙනවනේ. ඒ නිසා මම ඉක්මනටම කියන්නම් මම මේක කොහොමද හදාගත්තේ කියලා. කෙහෙල් මුව හොඳට සුද්ධ කරගත්තට පස්සේ මම මුලින්ම කරන්නේ වතුර එකක් ලෑස්ති කරගන්න එක. මොකද කෙහෙල් මුව වල ඉක්මනටම කහට පිපෙනවා. ඒ නිසා කපන ටික ඉක්මනටම වතුර එකට එකතු කරගන්න ඕනේ. කෙහෙල් මුව මෙන්න මේ වගේ පොඩියට හීනියට කපාගෙන ඒක මම දැන් වතුර එකකට එකතු කරගන්නවා. ඊට පස්සේ ඔන්න මම මේ ටික හොඳට ගැඹුරු තෙලේ බැද ගන්නවා. ඉතින් ඒ බැදෙන අතරේ මම උයන්න ඕන කරන අනිත් දේවලුත් ලෑස්ති කරගන්නවා. මම අද හිතුවා බටු ටිකක් බැදලා උයන්න. ඉතින් ගෙදර බටු ගෙඩි 4ක් විතර තිබුණා. ඉතින් මේ ටික මම රතු ලුණුත් දාලා තෙල් චුට්ටක් අත ගාලා තෙලුයි කහයි ලුණුයි අත ගාලා එයා ෆ්‍රයි කරගන්නවා. අර ටික බැදෙන අතරේ බටු මෙහෙම බැදලා උයලා හරිම රසයි. ඉතින් අද නම් මම ඔයාලත් එක්ක මේකේ රෙසිපි එක ෂෙයා කරගන්නේ නැහැ. ඉතින් ඕනේ නම් ඉල්ලන්න මම වෙන දවසක අනිවාර්යෙන්ම අරගෙන එන්නම්. ඉතින් මේකෙත් ගොඩක් ප්‍රමාණයක් හදලා අපිට තියාගෙන කන්න පුළුවන්. තක්කාලි එහෙම දාලා හදාගත්තාම මාරම රසයි. මන් දෙපාරකට තමයි කෙහෙල් මුව ටික බැදගත්තේ. ඉතින් මේ දෙවෙනි සෙට් එක ඒ ටිකක් දැන් හොඳ ගානට බැදිලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මම මේ ටික බාලා මේ තෙල් එකටම ලුණු පොඩියට කපලා ඒකත් එකතු කරලා හොඳට බැද ගන්නවා. මම අද මෙතනදී ටිකක් ලොකු ප්‍රමාණයේ ලුණු ගෙඩි දෙකක් එකතු කරගන්නවා. ලුණු ටිකත් ගොඩක් කර ගන්න නැතුව මෙන්න මේ ප්‍රමාණයට එද්දී ඉක්මනටම ලිපෙන් බා ගන්න ඕනේ. ලුණු කියන්නේ ඉක්මනටම කර වෙන දෙයක්. ඉතින් මේ ප්‍රමාණෙදි ලිපෙන් බාලා ඊට පස්සේ මම මේ තෙල් එකටම කරපිංචා අහුරක් විතර එකතු කරලා ටක් ගාලා දාපු ගාම වගේ අනිත් පැත්තට ඒ ටිකත් බෙදලා අරගත්තා. දැන් ඔන්න ඔක්කොම ලෑස්ති කරගෙන ඉවරයි. දැන් අපි හදමු අපේ කෙහෙල් මුව සම්බෝලේ. ඉතින් මේක තෙල් ටිකක් රත් වෙන්න තියලා මම එකතු කරගන්නවා උඹලකඩ. ඉතින් උඹලකඩ අත්‍යවශ්‍ය නෑ. හැබැයි උඹලකඩ එකතු කරාම මාරම රසයි. මම නම් ග්‍රෑම් 100ක් එකතු කරා. හැබැයි මට හිතුණා ඒ ප්‍රමාණය වැඩි කියලා. උඹලකඩ එකතු කරනවා නම් මෙච්චර ලොකුවට කෑලි ගන්නත් එපා. ටිකක් පොඩියට බ්ලෙන්ඩ් කරලා කුඩු කරලා ගන්න. ලොකු කෑලි හැපෙද්දිත් මේක අර කෙහෙල් මුව රසට වඩා උඹලකඩ රස එනවා වැඩි. ඉතින් උඹලකඩ ටික විනාඩියක් විතර හොඳට තෙල් එකේ බැද ගන්නවා. බැදගෙන මේකට අපි එකතු කරනවා අපි මුලින් බැදගත් ඔක්කොම දේවල් ටික. දැන් මේ දේවල් ටික ඔක්කොම එකතු කරලා හොඳට ඔක්කොම එකට මිශ්‍ර වෙනකන් කලවම් කරලා දැන් මම මේකට එකතු කරගන්නවා කෑලි මිරිස්, ලුණු කුඩු. ඉතින් මේවා ප්‍රමාණ කියන්න නම් මම දන්නේ නැහැ. මොකද මම සාමාන්‍යයෙන් මේ විදිය කෑම හදනකොට ප්‍රමාණ වලට හදන්නේ නැහැ. මගේ රස අනුව තමයි හැමදේම එකතු කරගන්නේ. ඉතින් ඔයාලත් රස බලලා එකතු කරගන්න. සාමාන්‍යයෙන් බේකින් වැඩවලදී විතරයි මම හරියටම ප්‍රමාණ බලන්නේ. උයන වැඩවලදී නම් මට හිතන විදියට තමයි මම හදන්නේ. දැන් මම මේකට විනාගිරි චුට්ටකුත් එකතු කරගන්නවා. ඉතින් ඔයාලට ඕන නම් දෙහි උනත් මේකට එකතු කරගන්න පුළුවන්. මේ ටික එකතු කරලා හොඳට මේක තව විනාඩියක් විතර මික්ස් කරගන්නවා. ඊට පස්සේ අන්තිමටම මම සීනි එකතු කරගන්නවා. ඉතින් සීනි එකතු කරලා හොඳට කලවම් කරගන්නවා. සීනි ටික පොඩ්ඩක් දිය වෙනකන්. අන්තිමට විනාඩි 3-4කට විතර පස්සේ ලිප් ඕෆ් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ තමයි මේකේ පෙනුම. හරිම ලස්සනයි. ඒ වගේම මේ වෙලාවේදී මුළු ගේම මාරම සුවඳයි. ඉතින් මේක හොඳට නිවෙන්න තියලා හොඳට පිරිසිදු කරගත්ත වතුර නැති බෝතලයකට දාලා මේක සති 2-3ක් උනත් කල් තියාගෙන මාසයක් උනත් කල් තියාගෙන කන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව.
ඔන්න මං අද හදාගත්ත මගේ ලන්ච් එක රෙඩි. ඉතින් මේකට මං කෙහෙල් මුව සම්බෝලෙත් දාගන්නවා. ඒ වුණාට මේක ගොඩක්ම රස ටික පරණ වෙනකොට හදපු දවසට වඩා ඇත්තටම දැන් වෙනකොට ඒකේ මාරම රසක් තියෙනවා. අපේ ගෙදර දැන් මං හදාගත්ත එක නම් මේ ඕල්මෝස්ට් ඉවරයි. අන්තිම ටික තියෙන්නේ. ඉතින් ආයෙත් කෙහෙල් මුවකින් හදන්න ඕනේ කියලා තමයි මං හිතාගෙන ඉන්නේ. අද ලන්ච් එකට ලින්නමාලුත් මං කිරට හදාගත්තා. ඉතින් ඒකේ වීඩියෝ එකක්වත් මං ගත්තේ නැහැ. ඉතින් අද අපේ ලන්ච් එක තමයි සුදු බත් වලට කඩල උයලා ඒ වගේම ලින්න මාළු කිරට හදලා කෙහෙල් මුව සම්බෝලෙයි ඒ වගේම බටු බැදලා උයලා. ඉතින් මේක මාරම රස හොඳටම ගැලපෙන කම්බිනේෂන් එකක්. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම try කරලා බලන්න. දැන් මේ හවස් වෙලා. ඉතින් වීකෙන්ඩ්ස් කියන්නේ අපි අනිවාර්යයෙන්ම අපේ ගෙදර යනවා ඒ දවස් දෙකෙන් එකක. ඉතින් අදත් ඒ වගේම හවස් වෙලා අපි අපේ අම්මලා ගෙදර ගියා. ඉතින් අම්මලා ගෙදරයි අක්කලා ගෙදරයි එක ළඟ තියෙන්නේ. ඉතින් මම යනකොට මේ අක්කා මේ බනනා බ්‍රෙඩ් එකක් හදන්න පටන් අරගෙන බනානා බ්‍රෙඩ් එකේ රෙසිපි එක නම් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න නැහැ අද. මොකද මම කලින් බනානා බ්‍රෙඩ් එකක් හදන විදිය අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් ඒකේ link එක හොයලා මම description එකකින් දාන්නම්. ඕනෙක් කෙනෙක් ඉන්නව නම් ගිහින් බලන්න. ඉතින් හැබැයි මම හදපු විදිහයි මේ අක්කා හදන විදිහයි වෙනස්. බනානා බ්‍රෙඩ් හදන එක විදි තියෙනවා. ඉතින් මේ රෙසිපි එකත් ඕනනම් මම ඉස්සරහට අරගෙන එන්නම්. ඉතින් මේ බනානා බ්‍රෙඩ් එක අපේ බබාලා හරි ආසාවෙන් කන එකක්. ඉතින් ඒක නිසා ඒක තව චුට්ටක් රස වැඩි කරගන්න අපි අද චොක්ලට් චිප්ස් ටිකකුත් එකතු කරගත්තා. ඔන්න මේ විදිහට තමයි මගේ අද දවස රස කෑම ගොඩාක් එක ගෙවුනේ. මේ බනානා බ්‍රෙඩ් එක මේ විදිහට කපනකොට නම් අපි දෙන්නට හිතුණා මේකේ උඩට වගේම හදන වෙලාවේ මැදට චොක්ලට් චිප්ස් දාගත්තා නම් ඊට වඩා ගොඩක් ලස්සනට තියෙයි කියලා. ඉතින් මේ විදිහට මං ආසම රස කෑම ගොඩක් එක්ක මගේ අද දවස ගෙවිලා ගියා. ඉතින් මට පුළුවන් විදිහට මං ඔයාලත් එක්ක රෙසිපීස් ෂෙයා කරගත්තා. ඉතින් මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එකටත් ගොඩක් කැමති වෙයි කියලා. ඉතින් ආයෙත් අපි හම්බෙමු. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඔයාලා හැමෝටම බයි.